මයෝපියා නැත්නම් අපි සිංහලෙන් කියන්නේ අවි දුරදෘෂ්ටිකත්වය. මයෝපියා ප්‍රශ්න තියෙන කට්ටියට දුර පැහැදිලි පේන්නේ නැහැ. ළඟ හොඳට පේනවා. මටත් ඒ ප්‍රශ්න තමයි තියෙන්නේ. අද වෙනකොට ලෝකේ ජනගහනය බිලියන් 2කට වඩා වැඩිපුර ජනගහන මයෝපිය පොපුලේෂන් එක. මේ විදිහටම වර්ධනය වෙගෙන යනකොට මේ ප්‍රශ්නේ තව අවුරුදු 20ක් ඇතුළත භාගයකට වඩා ලෝකේ ජනගහනයෙන් භාගයකට වඩා වැඩි කට්ටිය අද වෙනවා මයෝපික් වෙනවා. ගොඩක් අය හිතන්නේ මයෝපියා වුණාම කන්නඩි දැම්මා එහෙම එනවා කියන එක. නමුත් නිසි විදියට නිසි ටයිම් එකේදී ප්‍රතිකාර නොගත්තොත් මයෝපියා වලින් කෙනෙක්ට ග්ලෝකෝමා ඇති වෙන්න පුළුවන්. කෙනෙක්ගේ දිස් විතානේ ගැලවෙන්න පුළුවන්. ARMD වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සුද මතුවෙන්න පුළුවන්. ඒක නිසා මයෝපියා අපි වළක්වන්න ඕනේ. මයෝපියා වළක්වන සඳහා මහජනතාව දැනුවත් කරන්න එන්නේ 24 වෙනිදා 7:00ට අපි ජූන් තාක්ෂණය හරහා IKEA ඉන්ස්ටිටියුට් එකෙන් ඔයගොල්ලෝට awareness program ලෑස්ති කරලා තියෙනවා. ඒකට අපි ඔබතුමාලාට හැම කෙනාටම වෙල්කම් කියලා අපි ආරාධනා කරනවා. ගොඩක්